ආයුබෝවන්. අද ඉරිද දවසක්. අද දවස් මට නිවාඩු. නිවාඩුවට අපි යන ස්කී කරන්න. අද දවසේම කරන්නේ ස්කී කරන එක. මේ ගොඩක් BYD වලත් මේ කේස් එක තියෙනවා. මේ මට පේනවාද මෙන්න මේ කෑල්ල හිම වලින් වැහිලා තිබුණොත් ඒ කියන්නේ ගරාජ් එකක් ඇතුලේ තිබුණ නැති වුණොත් එළියට එන්නේ නැහැ මේ. ඒකයි මෙන්න මේ ග්ලාස් එකේ කියන්නේ ගොඩක් මේක දැන් නම් ආවා. මේක සම්පූර්ණයෙන් හිමෙන් වැහිලා නිකන් අයිස් බැඳලා වගේ තිබුණොත් එහෙම හරියට ඇරෙන්නේ නැහැ. මේකේ ෆන්ක්ෂන් එකකුත් නැහැ. ඒක ඕෆ් කරන්න. වෙලාව 10යි. මේ තියෙන ක්ලයිමේට් එක තමයි. එහෙම ඉර පායන්නේ නැහැ මේ දවස්වල. මේ මාසේ කමාර කොහොමත් එහෙම කොට ඉර දකින්න හම්බෙන්නේ. රයිට් අපි යනවා ෂයිකම්පන් මවුන්ටන් එකට. උදේ ස්කී කරන්න ඕන. ස්කී කරලා ඇවිල්ලා අපව ස්නෝබෝඩ් කරන්න ඕනි. ලට්ට ලොට්ට ඔක්කොම ටික අරගෙන යන්නේ ස්කී ස්නෝබෝඩ් ටික මවුන්ටන් එකේ තියෙන ස්කී ස්කූල් එකේ. ස්කී අනම්මනම් ටික අපි තියන්නේ මෙතන ස්කී ස්කූල් එකේ. උගන්නනකොට මෙතනට ඇවිල්ලා අපි වතුර එකක් බොන්න එහෙම ළමයින්ට එන්න දෙනවා. මේ හැම ස්කී ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ටම එක කෑල්ලක් තියෙනවා තමන්ගේ බඩු ටික තියන්න. රින 6යි ක්ලයිමේට් එක කිසිම දෙයක් පේන්නේ නැහැ. හොඳටම ෆොගි. ඉර නැහැ. ඒ කියලා අපිට මේක අතහරින්න පුළුවන්ද? බෑ. ඒගොල්ලන්ට පේනවද මේ තියෙන ට්‍රක් දෙක? මෙලෝදයක් පේන්නේ නැහැ ඉස්සරහට. හැබැයි ওই ට්‍රක් එකේ ඒ කියන්නේ ඒක අර ඒ ට්‍රක් එකේ තියෙන්නේ ක්ලාසික් කරන අයට. මම කරන්නේ ස්කේටිං. දැන් මෙහෙම යන්න තියෙන්නේ. ඉතින් එතකොට තියෙන එකම අපි එතකොට මේ ට්‍රක් දෙක දෙපැත්තෙන් තියෙනවා. එහා පැත්තෙනුත් තියෙන ට්‍රක් එක. මෙතනිනුත් තියෙනවා. ගොඩක් කලාට යන්නේ මැදි. අර ස්කේටිං කියන්නේ. එතකොට දැන් ওই පිටිපස්සේ එක්කෙනෙක් කියනවා පේනවද? එයා යන්නේ මේ ට්‍රැක් එකේ. පේනවද? අර එකේ පැත්තෙත් එක්කෙනෙක් කියනවා. මේ ස්කී වලත් අර වාහනයක යනවා වගේ වම දකුණ තියෙනවා. යන කට්ටිය යන්නේ දකුණු පැත්තෙන්. සාමාන්‍යව ට්‍රැක්ස් වල යනකොට උඩට යනවා නම් දකුණු පැත්තේ යන්න. එනකොටත් දකුණු පැත්තෙන් තමයි යන්න ඕනේ ට්‍රැක් එක යනකොට. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ස්ටික් දෙකම අතර තියෙන හින්දා කැමරා එක අල්ල ගන්න විදියක් නැහැ. ඒ හින්දා ඉස්සරහට ගිහලා නතර කළා තමයි ආයෙ වලට වීඩියෝ එක ගන්න වෙන්නේ. කිලෝමීටර 4ක් හෝ 5ක් එන්නේ නැති. අද මම විතර මෙෂර් කරේ නැහැ. මාර දාඩියයි. ඒකට හේතුව මං ස්නෝබෝඩ් කරනත් එක තමයි මේ අපේ ඉනර් ලේයර් එක අඳලා තියෙන්නේ. වැඩි දාඩිය දාලා තියෙන හොඳටම. කොහොමත් මගේ ටාගට් එක කිලෝමීටර 10ක් විනාඩි 30න් ඉවර කරන එක. මම මේ වෙනකම් කරන්නේ කිලෝමීටර 10ක් විනාඩි 45ක් යනවා මට. විනාඩි 30කට අඩු කරගත්තොත් ඒක සුපිරි ලෙවල් එකක්. ඉතින් ඒ නිසා ඒකට තමයි try කරන්නේ. දැන් කඳු ටික ගොඩක් වෙලා ඉවරයි. පොඩි ඩවුන් හිල් කෑල්ලක් තියෙන්නේ. පොඩ්ඩක් ක්ලියර් වුණා. ඔය මේ වගේ ෆොගි වෙලාවල ස්කී ස්නෝබෝඩ් කරන එකේ අවදානම් කෑල්ල තමයි මෙන්න මේ වගේ තැන්. මේ තියෙන පාලමක්. ඉතින් ෆොගි වෙලාවට සමහරවිට මේ රෝඩ් එක මිස් වුණොත් මේ කැමරාවට පේන තරම් ඇස් දෙකට පේන්නේ නැහැ ඇත්තටම. You okay? I don't have it. You're lucky you missed that lake earlier. Yeah, this one. Yeah, that little one.
Hej. Nej. ඔන්න ඔක තමයි මේ අයින් වල තියුණා. කඩාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි රිස්ක් එකක් තියෙනවා. තව පොඩ්ඩක් අපේ එන්ඩ් එකට. සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියලා කතාවක් තියෙනවනේ. මදුම මාරු කරගන්න කලින් පොඩ්ඩක් ඇවිල්ලා බැලුවා. look. මවුන්ටන් එකක් එහෙම පේනවද අර පැත්තේ නෑනේ. alright guys. කොච්චර බලන් හිටියත් ක්ලියර් වෙන්නේ නැහැ වෙද එක. ඉතින් ඉරිදා අනිවාර්ය දවසේ let's go home. අපව හෙට එමු. හෙටත් මේ වගේ වෙද එකක් තිබුණොත් එන්න හැමයි.